2026 වසර ආරම්භයේදීම මැද පෙරදිග කලාපය යලිත් ලෝකයේ අවධානය දිනාගෙන ඇත්තේ බිහිසුණු යුද්ධයක පෙර නිමිති පළ කරමින්. මෙවර ගැටුමේ සුවිශේෂත්වය වන්නේ ඉරානය, රුසියාව සහ ඇමරිකාව යන පාර්ශවයන් ඍජුවම එකිනෙකාට අභියෝග කිරීමයි. මෙවර ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඉරානයයි. ඉරානය තුළ පවතින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් හටගත් මහජන විරෝධතා මර්ධනය කිරීමට එරට රජය උත්සාහ කිරීමත් සමග ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ඉරාන විරෝධතාකරුවන්ට ඍජු සහාය පළ කරමින් සිටින අතර ඉරානය යලිත් න්‍යෂ්ටික නිෂ්පාදනයට යොමු වුවහොත් යුදමය ප්‍රහාරයක් එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. මෑතකදී රුසියාව විසින් ඉරානයට සමීප ආරක්ෂක ගිවිසුම හරහා ලබා දුන් නවීනතම S-400 ගුවන් ආරක්ෂක පද්ධති සහ Su-35 ප්‍රහාරක යානා හේතුවෙන් කලාපයේ බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම චීනයේද ඉරානයට වක්‍රව සහාය ලබා දෙන අතර මෙය ඇමරිකාව සහ ඊශ්‍රායලය දැඩි නොසන්සුන්තාවයට හේතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු යුද නෞකාවල ගමනාගමනයට ඉරානයෙන් එල්ලවන බාධා හමුවේ ඕනෑම මොහොතක සන්නද්ධ ගැටුමක් ඇවිලී යාමේ අවදානමක් පවතිනවා. ඉරානය ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ එකම එක කුඩා ප්‍රහාරයක් හෝ එල්ල වුවහොත් ඊශ්‍රායලය නැමැති රාජ්‍ය ලෝක සිතියමෙන් අතුගා දමන බවයි. මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රට අතහැර ගොස් ඇති බවට පළවන වාර්තා නිසා කලාපය තුළ දැඩි ව්‍යාකූලත්වයක් හටගෙන තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ නේටෝ සංවිධානය එකඟ වන්නේ නම් රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින්ව බලයෙන් ඉවත් කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය සූදානම් බවයි. මේ ප්‍රකාශයත් සමග රුසියාවෙන් එල්ල වූයේ මින් පෙර කිසිදා සිදු නොවූ ආකාරයේ දරුණු ප්‍රතිචාරයක්. රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය එවැනි උත්සාහයක් දැරුවහොත් මිනිත්තු 15ක් ඇතුළත සමස්ත බ්‍රිතාන්‍යම ලෝක සිතියමෙන් ඉවත් කිරීමට රුසියාවේ මිසයිල බලඇණිය සූදානම් බවයි. ඒ වගේම කටාර් රාජ්‍යයේ සිය ගුවන් ආරක්ෂක මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමට ඇමරිකාව ගත් තීරණයත් සමග සමස්ත මැද පෙරදිග කලාපයේම ඕනෑම මොහොතක පුපුරා යා හැකි බෝම්බයක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය හුදු කලාපීය ගැටුමක් නොව ලෝක බලවතුන්ගේ ඍජු ගැටුමක ආරම්භයේද මැද පෙරදිගින් ඇසෙන මේ යුද්ධ බෙර හඬ න්‍යෂ්ටික යුද්ධයක පෙර නිමිත්තක්ද? මේ ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.